සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපේ ඉන්ටර්විව් ක්වෙස්චන් ඩිස්කස් කරන සීරීස් එකේ ඩේ 4 එක. එතකොට අපි මේකෙන් කතා කරන්නේ අපේ හතරවෙනි ක්වෙස්චන් එක සම්බන්ධව. හරි. අපි බලමු අපේ අද ක්වෙස්චන් එක මොකක්ද කියලා. හරි. එතකොට මේ තියෙන්නේ අද අපේ ක්වෙස්චන් එක. අපි මේක කියවලා බලමු. The statement given below are followed by some conclusion. Assume the statement are true even if they contradict commonly known facts, and determine the conclusions that follows from the statement logically. හරි. එතකොට මෙතන අපිට ස්ටේට්මන්ට් එකක් දීලා තියෙනවා කියලා කියනවා. එතකොට අපිට සම මෙතන මේ නිගමන දීලා තියෙනවා දෙකක්. එතකොට මේ ස්ටේට්මන්ට් එකට, ඒ කියන්නේ මේ උපකල්පනයට සාපේක්ෂව මේ කන්ක්ලූෂන් එක හරිද කියලා තමයි අපිට බලන්න තියෙන්නේ. හරි. එතකොට අපිට මෙතන දීලා තියෙනවා පළවෙනි ස්ටේට්මන්ට් එක some chalks are wires. හරිද? දැන් මෙතන කියලා තියෙන්නේ සමහර chalk wires වෙන්න පුළුවන්. හරි. දැන් මෙතන මෙහෙමයි රියල් වර්ල්ඩ් එකේ දැන් මේක කියලා තියෙනවා මේක ඇත්තටම කිව්වොත් රියල් වර්ල්ඩ් එකේදී මේක නොගැලපීමක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ගණන් ගන්න එපා කියලා තමයි මේක අපිට කරන්න කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක ගැන වැඩි හිතන්න එපා. අපිට මෙතන දීලා තියෙන දත්ත ටික හරි කියලා උපකල්පනය කරලා තමයි අපිට මේක කරන්න කියලා තියෙන්නේ. එතකොට අපි බලමු. මම ඒක මෙහෙම ගන්නම්. මේ ඇවිල්ලා අපි හිතමු චෝක්. හරි. ඊට පස්සේ අපි මෙතන දාමු තව එකක් කොපි කරලා දාමු. එතකොට මේක ඕවර්ලැප් වෙනවා. හරි. මෙතන අපි දානවා වයස්. හරි. ඊට පස්සේ අපි මෙතන බලනවා ඊළඟ කියන්නේ මොකක්ද? some wires are frames. ඒ කියන්නේ මේ wires සමහර wires වෙන්න පුළුවන්ලු frames. හරිද? හරි. අපි ඒකත් දාගමු. frames. හරි. එතකොට මේ මෙතන ඕවර්ලැප් වෙන පාර්ට් එක මම මෙතන පෙන්නන්න ඕනේ. මේක වැටිලා නැහැ. මම ඒක මෙහෙම දාන්න. හරිද? මෙතන ඕවර්ලැප් වෙනවා කියලා හිතා ගන්නකො. එහෙම ඕවර්ලැප් වෙනවා. හරි. හරි. ඊට පස්සේ අපි බලමු. දැන් ඕගොල්ලන්ට පැහැදිලිනේ දැන් ඕගොල්ලෝ මේ වගේ කවුට් කළ රූප සටහනක් ඇඳගන්න. ඒකගෙන ඉවරලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ ඕකට නිකන් අතේ හරි කමන්නේ ඇඳලා බලන්න. එතකොට මෙන්න මේ වගේ තමයි ඕක හැදෙන්නේ. එතකොට දැන් අපි මෙතන මේ අපේ ස්ටේට්මන්ට් එක අපි ක්ලියර් කරගත්තා. ස්ටේට්මන්ට් එක done. හරිද? දැන් අපි කන්ක්ලූෂන් එක බලමු. අපේ ස්ටේට්මන්ට් එකේ අපි මේ ඇඳගත්ත වෙන් ඩයග්‍රෑම් එකට අදාළව අපේ කන්ක්ලූෂන් එක හරිද කියලා. හරි. එතකොට මෙතන කියනවා some chalks are frames. some chalks are frames. එතකොට chalks සහ frames අතර කිසිම සම්බන්ධයක් කිසිම මේ සම්බන්ධතාවයක් නැහැ. හරි. එතකොට ඒක අපිට නිගමනය කරන්න පුළුවන් ඒක වැරදි කියලා. එතකොට මෙතන අපිට කියලා තියෙනවා some frames are chalk කියලා මෙතන කියලා තියෙනවා. එතකොට ෆ්‍රේම් එක අතර මැද වයර්ස් තියෙනවා. හැබැයි ෆ්‍රේම් එක කොහෙලාවකවත් චෝක් වලට කනෙක්ට් වෙලා නැහැ. හරිද? එතකොට අපිට ඒකත් වැරදි කියලා නිගමනය කරන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේ නිගමන දෙකම වැරදි කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මෙතන මොනවද දීලා තියෙන මේ answers කියලා. පළවෙනි එකේදී neither conclusion 1 no conclusion 2 follows. හරිද? කියලා තියෙනවා. හරි. both conclusion 1 and conclusion 2
follow. හ්ම්. එතකොට ඒකත් අපි ඒකත් බලමු. අපි අනිත් කියවලා බලමු. only conclusion 2 follows. හතරවෙනි එකත් බලමු. only conclusion 1 follows. හරි අපිට මෙතනදී අපි බලපු පළවෙනි කන්ක්ලූෂන් ඒ කියන්නේ කන්ක්ලූෂන්ස් දෙක අපිට දීලා තියෙන කන්ක්ලූෂන්ස් දෙකේ සහ අපි ස්ටේට්මන්ට් එකට ඇඳගත්ත වෙන් ඩයග්‍රෑම් එක තියෙනවානේ මේ දෙන වෙන් ඩයග්‍රෑම් එකට අදාළව අපිට මේ කන්ක්ලූෂන්ස් දෙකම වැරදි කියලා තමයි අපිට මෙතනින් කියන්න පුළුවන් මොකද චෝක් එකේවත් දැන් මෙතන කියනවනේ some chalks are wires හරිද ඒ කියන්නේ සමහර චෝක් වයර්ස් වෙන්න පුළුවන් හරි එතකොට අපි මෙහෙම එකක් අපිට කනෙක්ෂන් එකක් දාගන්න පුළුවන් මේ සර්කල් දෙක ඕවර්ලැප් වෙන්න දාන්න පුළුවන් ඊට පස්සේ some wires are frames some wires are frames කියලා දීලා තියෙනවා එතකොට wires සහ frames අතර සර්කල්ස් දෙක තමයි ඕවර්ලැප් වෙන්නේ හරි එතකොට මේ ටිකේ සම්බන්ධතාවය අපි කෙලින්ම ගොඩනගාගෙන තියෙනවා ඊට පස්සේ අපි බලනවා කන්ක්ලූෂන් එකේ මෙතන කියලා තියෙන එකට අදාළව ඒගොල්ලෝ කියලා තියෙනවා some chalks are frames some frames are chalks මේ දෙකේම කිසිම සම්බන්ධතාවයක් මෙතන නැහැ chalks වලවත් chalks frame වලටවත් frame chalks වලටවත් කිසිම සම්බන්ධතාවයක් නැහැ එතකොට අපිට මෙතන ගන්න පුළුවන් ආන්සර් එක A තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ හරි neither conclusion 1 no conclusion 2 follows අන්න ඒක තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට මේ වගේ ප්‍රශ්නයක් ආවොත් ඕගලන්ට ටග් ගාලා ඕගොල්ලෝ ක්ලියර් කරගන්න පොඩි වෙන් ඩයග්‍රෑම් එකක් හරි ඇඳ ගන්න. මොකද අපි මීට කලින් වීඩියෝ එකේ කතා කරපු එකත් ඇත්තම කිව්වොත් මේ වගේ. දැන් එතකොට අපිට එතන ආදේශනයක් කරන්න අපිට ඒක අර සිම්බල්ස් වගේක් දීලා තිබුණ හින්දා අපි කලින් වීඩියෝ එකේ කතා කරපු ක්වෙස්චන් එකේ අපිට ඒක පැහැදිලි කරගන්න අපි කැට් සහ ඩොග් කියන උපකල්පන ආදේශන දෙක දාගෙන තමයි අපි ඒක පොඩ්ඩක් අපිට කම්ෆර්ටබල් විදියට හදාගෙන අපි ඒක විසඳුවේ. දැන් එතකොට මෙතෙන්දී අපි මෙහෙම වෙන් ඩයග්‍රෑම් එකක් ඇඳගත්තා. මොකද මේක අපිට ෆැමිලිය. හරි. එතකොට මම හිතනවා ඔයගලන්ට මේ ක්වෙස්චන් එක පැහැදිලි ඇති කියලා. කියන්නේ මේකේ ආන්සර් එක ගත්තේ කොහොමද කියන එක සම්බන්ධව පැහැදිලි ඇති කියලා. එතකොට මේක software engineering සම්බන්ධව ඉන්ටර්වියුස් වලට ෆේස් කරන කට්ටියට විතරක් නෙමෙයි අදාළ වෙන්නේ. අනිත් කට්ටියටත් මේකේ මේ ලොජිකලි තින්කින් සම්බන්ධව ප්‍රශ්න වලට ආන්සර්ස් දෙන නොලෙජ් එක සහ ඒක ප්‍රැක්ටිස් වෙන එක ඒගොල්ලන්ටත් ගොඩක් වැදගත් වෙයි. හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අලුත් ප්‍රශ්නකින් හැමෝටම සුබ දවසක්.